ඕගොල්ලෝ මේ වගේ ගෝවා මල් එකක් හදලා මට ලයික් එකක් දාලා ෂෙයා කරන්න. එහෙනම් අමතක සුබ දවසක්. අද මම මගේ channel එකෙන් ඕගලන්ව ආදරෙන් පිළිගන්නවා. මම අද ගෝවා මල් තෙල් දාන්න තමයි යන්නේ. එහෙනම් මම මේක ඉස්සෙල්ලම මේ ගෝවා මල් එක සාමාන්‍යයෙන් පුංචි කෑලි වලට කඩා ගන්නවා. මොකද අපි මේක ඉස්සෙල්ලම උණු වතුර දාලා තම්බ ගන්නවා. තම්බලා තමයි අපි මේක තෙල් දාන්න ගන්නෙ. මොකද පුංචි කුරුමි සතුන් පණුව වගේ පොඩි කුරුමි සතුන් මේක ඇතුලේ ඉන්නවා. ඒ හන්දා අපි මේක පොඩ්ඩක් පොඩියටක් මේ වගේ කඩලා උණු වතුර ටිකක් දාලා ටික වෙලාවක් තැම්බෙන්න තියලා තමයි ගන්නෙ. මේක හරීම රසයි. ඉව්වත් උයලත් රසයි. තෙල් දාලත් රසයි. මම අද තෙල් දාන්න තමයි හදන්නේ. ඒක හොඳට බලන්න ඕනේ. සමහරක් ඒවා මම මේ අලුත් ගෙඩියක් ගත්තේ. පරණ ඒවා ගන්න එපා. පරණ ඒවා හරියට පණුව ඉන්නවා ඇතුලේ. මේක කල් ගිය ගමන් මේකට පණුව එනවා. ඒ හන්දා මම මේ අලුත් ගෙඩියක් තමයි අද තෙල් දාන්න අරගෙන ආවේ. දැන් මම මේක විනාඩි 10ක් විතර මෙහෙම කඩලා මේක තැම්බෙන්න මම තියනවා. මම මේක මෙහෙම විනාඩි 10ක් විතර පොඩ්ඩක් තැම්බෙන්න තියන්නම්. දැන් මම ගෝවා මල් ටික මිරික ගන්න හදන්නේ. මම ගෝවා ගෙඩියම ගත්තේ නෑ. ටිකයි ගත්තේ. මොකද එතන ලොකු ප්‍රමාණයක් තිබුණා හන්දා දැනට මම පොඩි ප්‍රමාණයක් ගත්තේ තෙල් දාන්න. එතකොට මම ටෙම්පරාදුවට අරගෙන තියෙනවා. අබාරගෙන තියෙනවා. උණු හාල් අරන් තියෙනවා. උඹල කඩ අරගෙන තියෙනවා. කෑලි මිරිස් අරන් තියෙනවා. එතකොට බීලු උණු ලියාගෙන අරගෙන තියෙනවා. අමු මිරිස් අර තියෙනවා. අරන් තියෙනවා. රම්ප කරපිංච අරන් තියෙනවා. තක්කලි අරන් තියෙනවා. එහෙනම් අපි මේක හදන්න පටන් ගනිමු. ඊට අමතරව මම මේකට බිත්තරයකුත් ගන්නවා. මේක හරිම රසයි. මම ඉස්සෙල්ලම පොල් තෙල් ටිකක් දාන්න හදන්නේ. මේක ටෙම්පරාදු කරගන්න. මම සුදු ලුණු ටික දානවා. සුදු ලුණු ටික ටෙම්පරාදු වේගෙන එනකොට බීලු ලුණු ටිකයි රම්පා කරපින්ට කෑලි මිරිස් ටික දානවා. මොකද දැන් ගෝවා මල් ටික හොඳට තැම්බිලා තියෙන හන්ද අපි මේක ලොකුවට තම්බ ගන්න අවශ්‍ය නැහැ. මොකද මේක ඉක්මනටම තෙලෙන් මේ වෙනවා. ඒක හන්ද මේකට පොඩක් අපි තෙල් දා ගන්න ඕනේ. ඊට පස්සේ මම දානවා උණු හාලේ යබයි ටික. ඊට පස්සේ මම කෑලි මිරිස් ටික දානවා. ටිකක් ටෙම්පරාදු වෙන්නත් එක්ක. තාම මේකට විශේෂ දෙයක් දානවා. ඒ තමයි බිත්තරයක්. මේක දාපම ගොඩාක් රස එනවා මේකට. මම මේකට සෝයා සෝස් ටිකක් දානවා. ඊළඟට ලුණු ටිකක් දානවා.
ඇත්තම ගෝවා මල් තෙල් දාපුවම සුපිරි රසක් එන්නේ. චිත්තම රසයි, ඉවත් රසයි. ඊළඟට මම මොකද දාන්නේ? උඹලකට ටික. මේකත් එක්ක බත් කැලෙන්න කන්න පුළුවන්. චිත්තම රසයි. මේක ලස්සන. දැන් ඊළඟට තමයි මම මේකට ගෝවා මල් ටික දාන්නේ. ඒකට ගෝවා මල් ටික හොඳටම තැම්බිලා නේ. මොකද ගෝවා මල් ටික හොඳටම තැම්බිලා තියෙන හන්ද මම අවසානයේ තමයි ගෝවා මල් ටික දැම්මේ. ඊළඟට මම දානවා අන්තිමට දානවා තක්කලි පිටි ටික. මේක කලවම් කරලා රැට බත් ටික කන්න තමයි. මේ බලන්නකො මේකේ ලස්සන. ඔයගලන්ට තාපේ හිතනවා නේද ගෝවා මල් මේ විදිහට තෙල් දාන්න. ඒකෙන් තෙල් ටිකක් දාලා ලුණු දාලා කරපින් කරම්ප දාලා තෙල් දැම්මත් නම් මෙහෙම ඉන්නේ. හොඳට උඹල කඩ ටික දාලා පිටර දාලා තෙල් රසක් ඉන්නේ. ඉතින් බලන්න මේක නිකන් ඇත්තටම දෙවල් එකක් වගේ. දැක්කම කන්න හිතෙනවා. ඉතින් මම දැන් ලිප ඔෆ් කරනවා. ඉතින් ඕගොල්ලෝ මේ වගේ ගෝවා මල් එකක් හදලා මට ලයික් එකක් දාලා ෂෙයා කරන්න. එහෙනම් අමතක කරන්න නම් එපා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් බලන්න මේකේ ලස්සන. ඉතින් ඊළඟ වීඩියෝ එකේ අපි මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් එහෙනම් හමු වෙමු. ඕගලන්ට බොහොම ස්තුතියි මගේ වීඩියෝ එක නැරඹුවාට. ඉතින්